හලෝ සුබ දවසක් ඔයාලට. අද මම වත් කන්න ඇති බබාලට තවත් රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඔයාලට පේනව නේද? මම මේකට අද ගන්නේ මගේ බබාට දෙන රෙසිපි එකක් මේක. බත්තලාලයයි මියානමත් කෙසෙල් ගෙඩියයි රටේ ඉඳි එකයි. අපි බලමු කොහොමද දැන් මේ කෑම එක හදාගන්නේ කියලා. බත්තලාලය හොඳින් සෝදලා සුද්ධ කරගෙන මේ විදිහට පුංචි පෙති වලට මුලින් කපාගෙන ඉන්න. දැන් මේ විදිහට තාච්චියක් ලිප තියලා ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගෙන තෙල් ටික රත් වෙනකොට අපි කපාගත්ත බත්තල ටික මෙන්න මේ විදිහට තෙල් රත් වීගෙන මේ විදිහට එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් රන්වන් පැහැවෙන තුරු බෙදගන්න. මෙන්න මේ ප්‍රමාණයට බත්තල ටික රන්වන් පැහැවිගෙන එනකොට ඔයාලා බත්තල ටික වා ගන්න. මොකද මේ ගොඩක් කර කරන්න එපා. ගොඩක් කර කරොත් ඒකේ අර තියෙන ස්වභාවික පැන් රස ගතිය නැති වෙලා යන්න පුළුවන්. ඉන්පසුව මෙහෙම වැදගත් බත්තල පෙති ටිකයි ආනමල් කෙසෙල් ගෙඩියයි රටේ ඉඳි ඔක්කොම මේ විදිහට බ්ලෙන්ඩ් කප් එකකට දාලා බ්ලෙන්ඩ් කරගන්න හොඳට. ඊට පස්සේ මේ ආකාරයට තමයි මිශ්‍රණය එන්නේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඊට පස්සේ බබාට දැන් ඔයාලට කවා ගන්න පුළුවන්. මේකේ සාමාන්‍ය ස්වභාවික පැණි රස තියෙන රටේ ඉඳිවල කෙසෙල් වල එතකොට බත්තල වල ස්වභාවික පැණි රසයක් තමයි දෙන්නේ. බබා ආසාවෙන් කනවා. මේක උදේ 10ට 11:00ට සුළු ආහාරයක් විදිහට බබාට මේ දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වගේ කෑම එකක් හැදුවාම චූටි බබා හරිම ආසාවෙන් කනවා. ඇත්තටම මේකේ ස්වභාවික පැණි රසක් තමයි තියෙන්නේ. මේ මං යොදාගෙන තියෙන කෙසෙල් රටේ ඉඳි එතකොට බත්තල වල ස්වභාවික රසයෙන් හින්දා බබා හරිම ආසාවෙන් කනවා. බත්තල වල පිෂ්ඨය බහුලයි. එතකොට ඒක බබාගේ ඇඟට ගොඩක් හොඳයි. මේ බලන්නකෝ අපේ චූටි පැටිය හරි ආසාවෙන් කන විදිය. ඇයි ඉතින් ස්වභාවික පැණි රසක් නේ තියෙන. හරිම ආසාවෙන් කනවා. ඔයාලගේ බබාටත් ඔයාලා දීලා බලන්න. එහෙනම් අපි නැවත ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.